සෙල්ලිකෝ කියන්නේ මම දන්න විදිහට නම් සෙල්ලිකෝ ගොඩක් වෙලාවට ફોකස් කරන්නේ මේ කාරි පෑස් වලටයි ඇක්සිඩන්ට් පෑස් වලටයි. ඒ කියන්නේ හැබැයි ඊට වඩා ඉතිහාසයක් සෙල්ලිකෝයේ පැත්තකිනුත් තියෙනවා. අපිට කියන්න පොඩ්ඩක් කොහොමද ස්ටාර්ට් කරේ? ස්ටාර්ට් කරේ කියන්නේ මගේ තාත්තා සරද්දන්තරනේ තමයි ස්ටාර්ට් කරේ සෙල්ලිකෝ කියලා 1979 1979 පටන් ගත්තේ රෙන්ට් කාර් එකක් විදිහට රෙන්ට් කාර් සර්විස් එකක් විදිහට කාර් එක දෙක පටන් අරගෙන ඊට පස්සේ එක්ස්පෑන්ඩ් වෙලා 1987 ඉන් හවුස් වර්ක්ෂොප් එකක් දැම්මා අපේම කාස් මේන්ටේන් කරන තාත්තගේම කම්පැනි එකේ කාස් මේන්ටේන් කරන්න. ඉතින් ඒක කරගෙන එන ගමන් හොඳ ක්වොලිටි එකකට කරලා ඒ දේවල් හොඳට එක්ස්පීරියන්ස් එකක් අනුව තැනකට ආවා. ඉතින් ඊට පස්සේ මම ස්ටඩීස් ඉවර වෙලා ලංකාවට ආවෙන් පස්සේ මට වුණා බිස්නස් එක එක්ස්පෑන්ඩ් කරන්න. මම බල හිටියා කොහෙන්ද අපිට මේක එක්ස්පෑන්ඩ් කරන්න පුළුවන් කියලා. ඔය අතරතුරේ යාළුවෝ ඇත්තටම දැකලා තිබ්බා අපේම කාස් රිපෙයාර් කරලා එළියට එන විදිය. ඒ ක්වොලිටි එක දැක්කා. ඉතින් ඒ දැකලා ඒගොල්ලෝගේ කාස් රිපෙයාර් කරන්න පුළුවන්ද කියලා ඇහුවා. ඇක්සිඩන්ට්ස් වුණාම පොඩි ස්ක්‍රැචස් වුණාම ඒ ටික කරන්න. ඉතින් මම ඒවා අරගෙන කරා. ඉන්ෂුරන්ස් කන්ටැක්ට් උත් තියෙන හින්දා කරලා එළියට දැම්මම ඉතින් ඒගොල්ලෝ උත් හැපි. ඊට පස්සේ මම බැලුවා හරි මෙතනින් පුළුවන් මේක එක්ස්පෑන්ඩ් කරන්න. අපිට පිට වාහන හොඳ ප්‍රොඩක්ට් එකක් හොඳ විදියට දෙන්න පුළුවන් කස්ටමර්ස්ලට හොඳ ලස්සන ක්වොලිටි වැඩක් කරන්න පුළුවන් කියලා. ඉතින් එතනින් එහාට කරගෙන තමයි මේ වර්ක්ෂොප් එක මම පටන් ගත්තේ.